අයිබෝවන් අද උගත් දවසට පස්සේ වීඩියෝ එකක් දාන්න ආවේ. මම මේ කියන්න පුතේ මොනවද දන්නවද? ගොඩාක් සමාජ කොල්ල වැඩ නැතුව අනුන්ගේ බැනවල් කරගෙන නේ බැනුම් ආගෙන නැත්තම් හොරකම් කරලා සිගරට් බොණ්ඩයි බීඩි බොණ්ඩයි කීයක් හරි හොයාගෙන හරියට වැඩක් පුරුදු වෙන්නේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය වැඩ කරනවා නම් හොඳට ජොබ් එකක් පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්නත් ඕනේ පඩිය ගන්නත් පුළුවන්. හොඳ පඩියක් ගන්න පුළුවන් දවසට 2500 3000ක් ගන්න පුළුවන්. තවත් ඊට වැඩි වැඩවල් පුරුදු වුණොත් දවසට රුපියල් 4500යි. නැත්නම් 5000යි 6000යි කියලා යන්න පුළුවන්. මම කියන්නේ මොනවද දන්නේ හොටල් වල වැඩ තියෙනවා. හොටල් දෙකක් තුනක් අල්ලගත්තා නම් පැය 6කට වැඩක්. හවස 6 ඉඳලා 11 වෙනකම්. නැත්නම් උදේ 5:00 ඉඳලා 11 වෙනකම්. මොන වැඩව තියෙනවා වේටර් වැඩ. තී දාන්න වේටර් වැඩ අනිතේ සුද්ධ කරන්න බඩු අදින්න. සාමාන්‍ය හොටල් වල ගන්නවා කට්ටිය. දැන් මමත් හොටල් එක වැඩ කරන්නේ. මමත් පඩියක් ගන්නවා අද පඩියක්. මමත් මේකෙන් කල්පනා කරා මේ වීඩියෝ එකක් දාමු කියලා. ඒකයි දාන්නේ. හරි මේක බලලා ජොබ් එකක් නැත්තම් කොළඹ තියෙන ඕන තරම් හොටල් වල සමහර කට්ටිය හොටල් වලට ගියොත් බීඩි ගන්නයි බොණ්ඩයි එන්ජොයි කරන්නයි ගන්න පඩිය. ඒ වගේ වැඩවලට ගන්න මේ වියදම් කරනවා. ඉතින් ඒ වගේ වියදම් කරලා ඉතුරුවක් නැහැ. කාලෙම නැස්ති වෙනවා. කාලෙත් නැසින සමාජෙත් ඉවරයි රටත් ඉවරයි. මේ වීඩියෝ බලන්න එක්කෙනෙක් ඉන්නවා නම් ෂෙයාර් කරන්න. මම දාන්න හිතුවා තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඉන්ෂාල්ලා තව වෙලා කවුනොත් කියන්නම්. හරි හොඳයි මම ලතර වෙනවා.